ඉතින් යාළුවනේ ඔයාලට වෙනස්ම අත්දැකීමක් දෙන්න හදන්නේ මේ වීඩියෝවෙන්. මට ගොමු පොහොර වගේක් ඕන වෙලා තිබුණා කොම්පොස්ට් පොහොර හදාගන්න. ඉතින් මම දැන් නෝනාවත් එකතු කරගෙන මේ ගමන යන්න තමයි මේ යන්නේ. යනින් ගමන් ඉතිරි විස්තර ටික ඔයාලට කියන්නම්. මේ හරිය ඉස්සරහින් තමයි කැලේට ඇතුල් වෙන්නේ. ඉස්සරහා ඔය තියෙන කට්ටිය අයින්දික කුඹුරු වල කට්ටිය රකින්න පැලක්. ඔතන තව චූට්ටක් ඉස්සරහට යනකොට තියෙනවා කැලේට ඇතුල් වෙන ස්ථානය. නෝනාත් හිමීට එනවා. මෙතනින් තමයි කැලේ ඇතුළට යන්නේ. යාළුවනේ මේ කැලෑව රාජ්‍ය ඉතිහාසයක් තියෙන කැලෑවක්. ඒකට සාක්ෂි මං ඉස්සරහදී පෙන්නන්නම්. මම ඔයාලට කිව්වේ රාජ්‍ය ඉතිහාසයක් තියෙනවා කියලා. මේ හරිය මේ තියෙන්නේ මේ හරිය පුරාවටම දිගටම තියෙනවා ගල් කණු. ගල් කණු තියෙනවා ළඟ ගොඩාක් හිටවල තියෙනවා. ඉතින් මේ නිදන් හොරුන්ගේ ග්‍රහණයටත් අසු වෙලා තියෙනවා. මෙතනින් ඉස්සරහටත් තියෙනවා. මෙතන මේ රජවරු රජකම් කරපු ස්ථානයක්. මෙතන පන්සලක් තිබ්බා කියලා තමයි පරණ අය නම් කියන්නේ. නිදන් හොරු විසින් මේ තැන චුටක් විනාශ කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා පේනවා. මොකද මම පෙන්නන්න ඉස්සරහදී මේ ගල් කණු ගලවලා මේ අයින් කරලා තියෙනවා. ලස්සන හැඩතල කවපු ගල් කණුවක් එහෙම ගලවලා දාලා තියෙනවා. මේ එතන සාමාන්‍ය වලකුත් තියෙනවා. එයාලා ආරලා කොහොම හරි ඇතෑරලා දාලා වගේ පේන්න තියෙන්නේ නා. ඔය තියෙන නිදන් හොරු ගලවලා දාපු ඒවා තමයි. ඒ ගල් කණු ගලවලා දාලා. ඔය තියෙන තව ගල් කණුවක් මේකත් ගලවලා දාපු එකක් තමයි මේ තියෙන්නේ. උතන ඉස්සරහින් තියෙනවා වල. ඒව කොළ වැහිලා තියෙන්නේ. වැඩි වෙලාවක් මට මෙතන විස්තර කරගෙන ඉන්න වෙලාවක් නෑ. මම මොකද වෙන වැඩකට ආවේ. දැන් මම මේ වෙන ආපු වැඩේට යන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ අපි යන්නේද අපි ආව වැඩේට. නෝනා ඉස්සරගෙන යනවා. එයා දැන් යනවා ඉස්සරගෙනම. මේ ගුරුපාර දිගේ මීටර් තව 100ක් වගේ ඉස්සරහට යද්දී ලොකු ඔයක් හම්බ වෙනවා. ඉතින් මේ කැලෑවේ අලිත් ඉන්නවා. ඉතින් අලි හිටියට මේ වෙලාවේ නම් අලි නෑ. මොකද උන් කැලේ මැද්දට වෙන්න ඉන්නේ. ඉතින් යාළුවනේ මගේ නෝනා ගැන කියනවා නම් එයා මගේ හෙවණැල්ල වගේ. මං කරන ඕනම වැඩකදී මගේ පස්සෙන් නිතරම ඉන්නවා. ඉතින් මට ලොකු හයියක් ඒක. යාළුවනේ අපි දැන් ඔය ළඟට ඇවිත් ඉන්නේ ස්වභාව සෞන්දර්ය පිරුණු තාමත් ලස්සන සුන්දරත්වයෙන් පිරුණු පරිසරයක් තියෙන. ඉතින් ගොඩක් ආසාවෙන් බලා ඉන්න පුළුවන් තැනක් තමයි මේ ස්ථානය. මේ ඔයෙන් එගොඩ මෙගොඩ යන අය දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන තමයි ඔයෙන් එගොඩ මෙගොඩ යන්නේ. මොකද මේ ඔයේ කිඹුලෝ ඉන්නවා කියලා සමහර අය නම් කියනවා. ඉතින් අපි නම් දැකලා නැහැ. ඇත්තටම කිඹුලෝ ඉන්නත් පුළුවන්. ගොඩක් ලොකු ඔයක් විශාල ඔයක්. මම දැන් ඔය මැද්දට ආවා. ඉතින් ඔය මැද්ද ඇවිල්ලා බලාගෙන ඉන්නේ දැන් ඕන එනකල්. වේල දෙපැත්තෙම කුඹුක් ගස් වලින් වට වෙලා තියෙන්නේ ඔය. ඉතින් ඒ ඉඳ වතුර හරිම සීතලයි. ඔය අයින් දෙපැත්ත ගැඹුරුයි. මැදට වෙන්නට නම් ගැඹුරු නෑ. ඉන ගාවට වගේ තමයි වතුර තියෙන්නේ. ස්වභාව සෞන්දර්ය පිරුණු පරිසරයක් අවට වටපිටාව. ඉතින් ගොඩක් වෙලා මෙතන ඉන්න හිතෙනවා. යාළුවනේ ඉදිරියේදී මම කෘෂිකාර්මික වීඩියෝ ගොඩක් මගේ මේ නාලිකාවෙන් ගේන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් යාළුවනේ මගේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම like කරන්න, share කරන්න පුළුවන් තරම් අනිත් අයටත් බලන්න. අප රටේ අනාගත පරපුරේ කෘෂිකාර්මික දැනුම වැඩි දියුණු කිරීම හා
අප රටේ කෘෂිකර්මාන්තය මේ තියෙනට වඩා හොඳ තැනකට ගේන තමා මගේ මේ නාලිකාවෙන් බලාපොරොත්තුව. මගේ වීඩියෝ බලන අය පුළුවන් උපරිමයෙන් මට සහයෝගය ලබලා දෙන්න. ඉතින් යාළුවනේ මම අවුරුදු 19ක් විතර ඉඳලා මේ කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්න කෙනෙක්. ඉතින් මට පුළුවන් මං දන්න දේවල් ටික අපේ රටේ අයට කියලා දෙන්න පුළුවන් තරම් උපරිමයෙන් උත්සාහ කරනවා. ඇත්තටම ගොඩක් දුකයි මේ රට දිහා බලද්දි මේ නිදානයක් උඩ ඉඳලා තමයි අපේ රටේ නායකයෝ හිඟාගෙන කන්නේ. වතුරන ඉතින් ගොඩක්ම වැඩි බහින්ද බයත් හිතුණා. ඉතින් ආපු වැඩේ ඇතරලා දාලා යන්නත් බැරි හින්දා බයෙන් හරි ඉතින් ගඟෙන් ඔයෙන් එගොඩට යන්න තීරණය කරා. ඔයෙන් එගොඩට යන්නත් සෑහෙන වෙලාවක් ගියා. මොකද සෑහෙන ලොකු විශාල ඔයක් මේක. ඉතින් බයත් හිතෙනවා එගොඩට යන කල්. ඉතින් මොකද ඉඹුල්ලු ඉන්නවා කියලා අහලා තියෙනවා. තාම නම් දැකලා නැහැ. ඉන්නවා කියලා කියනවා කට්ටිය. තාම ඉතින් කාටවත් මෙතනින් ගොඩ වෙන එහා මෙහා ගොඩ යන කාටවත් කරදරයක් කළා නැහැ මේ වෙනකල් නම්. ඒ හින්දා ඉතින් වැඩි බය තිබුණාට ඉතින් ලොකු බයක් දැනුන්නේ නැහැ. මෙහෙන් එන්න මෙයා ඉන්නේ. නගාවට. ඊටලයි තමයි ආරේ යන්න ඕන ආයෙන්න බෑ. අතනින් එහා පැත්තෙන් ගියා නම් එහෙ ගැඹුරු නෑ. ඒ තියෙන මෙච්චරයි වතුර. එන්න මෙහා ඉන්නේ එන්න. එහා පැත්තේ මෙහෙන් එන්න ගල තියෙනවා මෙහා. උදේට ගොඩ වෙන්න පුළුවන්. වතුර වැඩි. අපි දෙන්නම යාළුවෝ ඉතින් පරිස්සමෙන් ඔයෙන් එගොඩට නම් ආවා. දැන් ඉතින් මෙතනින් එහාට කැලේ යන්න ඕන ටිකක් දුර ඉස්සරහට යන්න ඕන. මේ එතකොට තමයි ගව පට්ටිය තියෙන්නේ. ගොම ගන්න තියෙන්නේ එතන. හරක් නම් මේ වෙනකොට ගව පට්ටියේ නෑ. මොකද හරක් මේ වෙනකොට කණ්ඩ දාලා අපි යනකොට 10 මාට විතරනේ. ඉතින් 10 මාට වගේ තමයි අපි මේ යන්නේ. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ නම් පට්ටියේ හරක් නෑ. හරක් මේ කණ්ඩ ඈතට ගිහිලා ඉන්නේ. දැන් ඉතින් මෙතන කැලේ කිව්වට දැන් ලොකු කැලෑවකුත් නෑ. මොකද මේ හරක් මේ හරියේ පොඩ්ඩක් ඉන්නේ හරක් ඉන්නේ හින්දා කැලේ අඩු වෙලා තිනවද මන්ද ලොකු කැලෑවක් නෑ. තියෙන්නේ එහාට මේ පඳුරු තමයි පිට්ටනිය වගේ තියෙන්නේ. ගොඩක් ඈත පේනවා වටපිටාව. ඒ හින්දා බයක් දැනෙන්නෙත් නෑ. ඉතින් මෙතනින් ඉස්සරහට යද්දී තියෙනවා ලොකු තියෙන්නේ වරා පඳුරු තමයි වැඩිපුරම දකින්න තියෙන්නේ. කැලෑව මැද්දෙන් කිලෝමීටර් භාගයක් විතර යන්න ඕන මේ පට්ටිය හම්බ වෙන්නේ. එතකොට තමයි අපට බලමු ඉතින් ඉස්සරහට යමුකෝ බලන්න. රට ගිහිල්ලා බලමු පට්ටිය කොයමද කියලා. එතන මේ ගලක් තියෙනවා පරණ එකක්ද මන්ද. නෝනා නම් ටිකක් බයෙන් සැකෙන් සංකාවෙන් වගේ තමයි එන්නේ. වටපිට වැඩි පුඩක් බලනවා. මට නම් එහෙම දැනුන්නේ නැහැ. මොකද බයක් තිබුණේ නැහැ. කට්ටියට ඇවිල්ලා නැහැ. ඔය ඉස්සරහා පේන්නේ හරක් 300-400ක් ඉන්නවා මේ වටේ කණු ගහලා කම්බි ඇදලා තියෙන්නේ. මේ ඔයගේ ඇතුලේ තමයි හරක් ටික දාලා තියන්නේ. මොකද හවස 3-4 වගේ වෙද්දි මේ පට්ටියට හරක් ටික ගෙනත් දානවා මේ පට්ටි වල අයිතිකාර අය. හම්බුණා මොකක් හරි රජ කාලේ මොකක් හරි බලන් මැටි වලින් හදපු දෙයක් තමයි මේ තියෙන්නේ. රජ කාලේ
අයත් මොකක් හරි තමයි වලං කටු වලං වලින් වලං වගේ මොකක් හරි දෙයක් තියෙනවා ගලවපු ගල් ප්ලේට් වගේක්. නෝන පට්ටිය දැකලා තිබුණේ නැහැ කිව්වා. ඉතින් මම නම් ඊට කලින් ඇවිල්ලා තියෙනවා මේ තැනට බලන්න දැකලා තියෙනවා. නෝන මේ බලාගෙන ඉන්නේ මේකේද හරක් දාන්නේ කියලා අහනවා. ඔව් මේකේ තමයි ඉතින් මේ හරක්කු ඉන්නවා 300ක්. මෙතනත් ඉන්නවා. ඉතින් ඔය හැබැයි තව කණු වල බැඳලා ඉන්නවා කොටසක්. ඉතින් යාළුවනේ මේ මගේ මේ channel එක subscribe කරන්න, like එකක් දාන්න වීඩියෝ එක හොඳ නම් කියලා මතක් කරනවා ඔයාලට. මේ මෙතන ආයෙ ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. මේ මෙතන තමයි මේ පැටව් හම්බ වුණ අම්මලයි පැටවුයි දාලා තියන්නේ මේ මෙතන ඉස්සර ඔය අපි දැකපු ස්ථානේ. මොකද හරක් 300ක් මැද ඒ කට්ටිය තියන්න බෑ. මොකද පැටු පෑගෙනම මේ ලොකු හරක්ට පෑගෙන හින්දා තමයි මේ මෙතන වෙනම කොටුවක් ගහලා ඒක ඇතුලේ දාලා තියෙන්නේ මේ අයිතිකාර අය. ඉතින් දැන් අපි මේ දැන් ඔන්න දැන් පට්ටියට ආවනේ. දැන් ඉතින් ගොම ටික එකතු කරලා බෑග් වල දාගන්න හදන්නේ. ගොම මෙතන තියෙනවා කොහොම හරි ගොම තියෙනවා ගොඩාක් තියෙනවා එකතු කරගන්න. ඉතින් අඟල් 3ක විතර ගොම තට්ටුවක් තියෙනවා මේ එකතු කරලා ගන්න පුළුවන්. හොඳට වේලිලා තියෙන්නේ. ඉතින් පුළුවන් විදියට වටේ පොඩි පොඩි ගොඩවල් එකතු කරගත්තා. එතකොට මල්ලට දාගන්න හරි ලේසියිනේ. වටේ ගොඩවල් ටිකක් තමයි මේව කරගත්තේ. ඊට පස්සේ දාගත්තා මළු වලට. මේ මෙතන එහා පැත්තේ අර මේ ඒ පාට්ටි අයිතිකාරය එහා පැත්තේ ගිනි තියලා තියෙනවා. මේ හරක් ආවම රැට ඒ කට්ටිය ඔය වගේ ගොම ටික ටික එකතු කරලා ඒවට ගිනි තියනවා. මොකද මදුරුවන්ගේ ආරක්ෂා වීමට හරක්ට දුම වදින්න තමයි මේ ගිනි ගහන්නේ. මේ ගොම එකතු කරලා ගිනි ගන්නවා දුම යන්න. තුනම කොහොමද අරයි යන්නේ? නෝනට ෆෝන් එක අල්ලගන්න කියලා ඉතින් වීඩියෝ එක කරන්නත් එපා. යාළුවනේ මේම වීඩියෝ එක ගොඩක් දිග වැඩි හින්දා මම මේ වීඩියෝ එක කොටස් දෙකකට කඩනවා. ඉතින් පළවෙනි වීඩියෝ එක බලන හැමෝම දෙවෙනි වීඩියෝ එකත් බලන්න. කිසිම ගුරු මුස්තියකින් තොරව මම දන්න සියලු දේ කියලා දෙන්න තමයි මේ නාලිකාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී. මම ඔයාලට කිව්වනේ මම අවුරුදු 19ක් මේ කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්න කෙනෙක් කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඉදිරි වීඩියෝ වලදී මම මේ කෘෂිකර්මාන්තයේ අවුරුදු 19ක් කරලා කොයි තැනකද ඉන්නේ කියලා ඉදිරි වීඩියෝ වලදී පැහැදිලි කරලා පෙන්නන්නම්. ඉතින් මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් කෘෂිකර්මාන්තයට ආදරය කරන අය, කම්මැලි නැති අය මම අද ඉන්න තැනට ගන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා. ඉතින් රැඳිලා ඉන්න මගේ YouTube නාලිකාවත් එක්ක දිගටම හැමෝම දැන් ඔයාලා ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරලා channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, bell notification එකත් all දාලා තියාගන්න.
ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක මෙතනින් දෙවෙනි කොටසකට කඩනවා. පළවෙනි වීඩියෝ එක බලපු හැමෝම දෙවෙනි වීඩියෝ එකත් බලන්න. මේ වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් බැනලා හරි කමෙන්ට් කරන්න. හොඳ තියෙනවා නම් හොඳ කියන්න. ඉතින් යාළුවනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක වොයිස් එක දාලා රෙකෝඩ් කරනවා. ඉතින් මේකේ ගොඩක් අඩුපාඩු ඇති කියලා මට හිතෙනවා. ඉතින් එහෙම අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලෝ මට ඒක පැහැදිලිව කියන්න. බනින්න කමක් නැහැ ඒකට. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න හැමෝම.